ආයිබෝවන් සරණ ජෝතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි එහෙනම් බලමු 2026 පෙබරවාරි 2 වෙනිදා ඉඳලා පෙබරවාරි 8 වෙනිදා වෙනකන් වන සතිය ඔබට කොහොමද කියලා. ඉතින් මේ පොදු ලග්න පලාපලයක් බව තරයේ සිහි තබාගෙන මම වීඩියෝ එක ඉදිරියට නරඹන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මොකද Taman ගත කරන මහදශා අතුරුදශා අනුව මේ කියන කාරණා සුළු සුළු වශයෙන් හෝ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් බලමු වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කොහොමද කියලා. පොදුවේ ගත්තම වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ කාලේ අලුත් මිත්‍රයන් ඇති වෙන්න පුළුවන්. ශරීර සනීපය ඇති වෙන්න පුළුවන්. සතුරන්ගෙන් ජය ලැබෙන, සහෝදරයන්ගෙන් අසල්වාසීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් කියලා පෙන්වුම් කරනවා සතිය ආරම්භය. තරමක් දුරට හෘදයේ පීඩාවක් ඇති වෙන්න පුළුවන් වෘශ්චික ලග්න හිමි ඔබට. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී වෙන්න. ශරීරයට වෙහෙසකර ගතිය වැඩිපුර දැනෙන සතියක් වෙන්න පුළුවන් මේ සතිය. වගේම ශරීරය දුර්වලයි කියලා දැනෙන සතියක් බවට පත් වෙනවා වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතිය. සමහරක් විට අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇති වෙන්න කාලයක් වෙන්න පුළුවන්. සති මැද වන විට බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒයින් දියුණුවද ඇති වෙනවා. ආහාර පාන හොඳ ආහාර පාන වර්ග ලැබෙන වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතියේ අමුතුවෙන් ආරම්භ කරන කටයුතු දියුණු වෙනවා. සතිය අග වාසනාවන්ත දවස් කියලා පෙන්වුම් කරනවා වෘශ්චික ලග්න හිමි ඔබට. සමාජ ආශ්‍රයයට වැටෙන දවස් වෙනවා සතිය අග. ඒ වගේම gedara dura සැප පහසු ඇති වෙන වාසනාවන්ත සතිය අගක් කියලා පෙන්වුම් කරනවා වෘශ්චික ලග්නයෙන් හිමි ඔබට මේ සතියේ තියෙන ඉදිරි සතිය වෘශ්චික ලග්න හිමි ඔබට සිතන පතන කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක සර්වපකාරයෙන් සිද්ධ කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් සමුගන්නවා. මම ජෝතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු. තෙරුවන් සරණයි.